ඔයාලගේ කම්පියුටර් එකේ Adobe Premiere software එකක් දෙනවා. එහෙනම් දැන්ම මෙන්න මේ setting එක හදන්න. ඉතින් ඔයාලා මෙතන Adobe Premiere එක ඕගොල්ලෝ වැඩ කරකදී මෙතන lag වෙනවා නම් ඕගොල්ලන්ගේ preview එක වගේ එකක් lag වෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන preview එකේ තියෙන තැන යට වෙන්න මෙතන තියෙන full කියන එක නැතුව මෙන්න කැමති resolution එකක් දාන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලගේ preview එකේ lag එක ටිකක් අඩු වෙනවා. ඊළඟට ඔයාලා මෙතන edit කියන එකට යන්න. edit කියන එක යටතේ ඊගොන් පේන performance කියලා එකක් තියෙනවා. performance කියන්නේ general කියන එක ඔයා වෙන්න මේ විදිහට press කරගන්න. හරි general කියන එක press කරාට පස්සේ මේ වගේ window එක open වෙනවා. මෙතන ඔයාලන්ට පේන තියෙන memory කියලා option එකක් තියෙනවා. මේ memory කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා මේ install 8 RAM කියලා තියෙනවා. ඔයාලගේ computer එකේ තියෙන RAM එක තමයි මෙතන පේන්නේ 4GB. ඉතින් ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලන්ගේ වැඩිලා ඇති සමහරට 4GB 3GB වගේ. ඉතින් ඔයා මෙතන ඔයාලගේ RAM එකෙන් භාගයක් දාගන්න මම මෙතන 2GB කියලා දාගන්නවා. ඔයගොල්ලන්ට පේන හැටි දෙන්න මෙතන ඔයාලගේ වැඩිලා ඇති memory කියලා. ඉතින් ඔයගොල්ලෝ මෙතන performance කියන එකට දාගෙන මෙන්න මේක okay කරගන්න. ඉතින් මේකෙන් ඔයාලගේ Adobe Premiere software එකේ පොඩි smooth එකක් බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලන්ට මේකෙනුත් ඔයාලන්ගේ Adobe Premiere එකේ smooth එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලන්ට my video එක හොඳයි කියලා මගේ channel එක subscribe කරන්න, මගේ video එක like එකක් දාන්න. හැමෝටම සුබ දවසක්.